අපි කලින් වැඩසටහනේදී රක්ෂණය ගැන සාමාන්‍ය අවබෝධයක් ලබා ගන්න කතා කරා. අපිට මේ වැඩසටහන බලපු බොහෝ ප්‍රේක්ෂකයන් අපි ඉල්ලා සිටියා ඒගොල්ලන්ට තියෙන රක්ෂණ ගැටලු ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒගොල්ලෝ ප්‍රශ්න මාලාවක් අපිට ඉදිරිපත් කළා තියෙනවා. ඒ ගැන අපි වැඩිදුරටත් කතා කරන්න තමයි අද මේ වැඩසටහන සංවිධානය කරේ. අපිත් එක්ක මේ සාකච්ඡාවට ඉන්නවා රක්ෂණ ශාස්ත්‍රයේ මනා දක්ෂතා පිළිබඳ හැකියාවක් තියෙන උපදේශකයෙක් කටයුතු කරපු අපගේ සර්පිටිගෝරාල මැතිතුමනි අපිට මේ මුලින්ම අහන්න තියෙන්නේ මේ රක්ෂණයක් අපිට වැදගත් වෙන්නේ අපිට රක්ෂණයක් මොකටද උවමනා වෙන්නේ? මගේ පළවෙනි වැඩසටහනෙන් අපි ඇත්තෙන්ම ওই ප්‍රශ්නට උත්තර දීලා තියෙනවා පළවෙනි වැඩසටහන බැලුවොත්. රක්ෂණයක් නැතුව අපි පටන් ගත්තේ රක්ෂණයක් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? රක්ෂණය තියෙන රටක රක්ෂණය නැති රටක බිස්නස් කරනවා නම් බිස්නස් කරන්න කැමති රක්ෂණය තියෙන රටකද රක්ෂණය නැති රටකද? එතකොට උත්තරයක් වශයෙන් ආවේ රක්ෂණයක් තියෙන රටක. ඒ කියන්නේ රක්ෂණය අවශ්‍යයි කියන එක පිළිගත්තා. ඒ අමතරව තව ප්‍රශ්නයක් මට මතකයි ඇහුවා. අද ආණ්ඩුවෙන් රජයෙන් රක්ෂණයක් දුන්නොත් සල්ලි අය කරන්නේ නැතුව මිනිස්සු ගනීද රක්ෂණය. එතකොට ක්‍රිෂාන්තම්ම ගීතයේ කිව්වා පෙළ ගැහිලා ගනී කියලා. ඒකෙන් තේරෙනවා මේ රක්ෂණය කියන එක අත්‍යවශ්‍යයි කියන එක. එතකොට අවශ්‍යතාවයක් කියන එක තිබුණොට මේක කොච්චර අවශ්‍යතාවය කොච්චරද කියන එක තමයි ප්‍රශ්නේ. මිනිස්සු හැම මිනිහෙකුටම දෙන්නේ සීමා සහිත ආදායමක්නේ. එතකොට මේ ආදායම් බෙදනකොට ඒගොල්ලෝ මේක බෙදාගන්නේ ඇත්තෙන්ම හිතලා බෙදනව නෙමෙයි. කෑම අවශ්‍යයි, ළමයි ඉස්කෝලේ යන්න අවශ්‍යයි, මාත්‍යන්තරව ලයිට් බිල කිව්ව නැත්නම් ලයිට් කපලා යනවා, වතුර බිල කිව්ව නැත්නම් වතුර කපලා යනවා. ඉතින් ඒ වගේ අර එදිනෙදා දේවල් වලට ඉන්වෝල්ව් වෙලා අර හම්බ වෙන ආදායම හිතන්න නැතුව වේදම් කරගෙන යනවා. නමුත් අපි රක්ෂණය කියන එක තමයි අන්තිමටම දාන්නේ. මොකද ඒකේ ප්‍රතිලාභ අද ලයිට් බිල කිව්වොත් ලයිට් තියෙනවා. වතුර බිල කිව්වොත් වතුර තියෙනවා. මොබයිල් ෆෝන් එකක් ගත්තොත් පාවිච්චි කරන්න පුළුවන් ගත්ත දවසේ ඉඳන්. නමුත් රක්ෂණය කියන එකේ ප්‍රතිලාභ පේන්නේ නැහැ. පහුවෙලා පේන්නේ. ඔන්න ඔතන තමයි ওই රක්ෂණය පිළිබඳ රක්ෂණය අවශ්‍යද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ජීවිතය අපි නිකන් ඒක taken for granted කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ අපි හිතනවා අපිට මොනවත් වෙන්නේ අපි දිගටම ඉන්නවා අපි ලෙඩ වෙන්නේ අපි මැරෙන්නේ අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඇක්සිඩන්ට් එකකට ඔන්න ඔය assumption අපි හිතනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. හරිද? උපකල්පනය කරනවා. අපි උපකල්පනය කරනවා මේව මොනවත් වෙන්නේ නැහැ මම මේ ඉන්න තාලට හෙටත් ඉන්නවා අනිද්දාත් ඉන්නවා අනිත් සුමානෙත් ඉන්නවා. ඒ කියන්නේ අපි ළමයින්ට O level කරන්න A level කරන්න A level කළා පස්සේ මේ ළමයා මොකද කරන්නේ කියන ඒවා ගැන අපි plan කරනවා. ඒ plan කරන්නේ අපි උපකල්පනය කරලා මේ තත්ත්වය හැමදාම තියෙනවා කියලා. ඔන්න ඔතන තමයි හදාගන්න පුළුවන් වෙච්ච දාට රක්ෂණය කියන එක ඔයාගේ වියදම් ලිස්ට් වල ප්‍රමුඛතාවයක් වෙනවා. ප්‍රමුඛතාවයක් කියන්නේ කෑම, ඇඳුම්, ජීවත් වෙන්න ගෙදර. ඔය තුන අත්‍යවශ්‍යයි. අපි කියනවා ඕක තමයි අත්‍යවශ්‍යම දේවල් කියලා. ඔය තුනට පස්සේ එන්නේ ජීවිත රක්ෂණය කියන එක. මොකද ඔය තුන රඳාපවතින ඔයගේ ආදායම උඩ. ඔයගේ ආදායම නැති වෙච්ච දාට ඔය තුනම ගැනම කල්පනා කරන්න වෙනවා කවුරු හරි ඉන්න එක්කෙනෙකුට ඊට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒතකොට රක්ෂණය අත්‍යවශ්‍යයි. අවශ්‍ය නෙමෙයි. අත්‍යවශ්‍යයි. අපේ ෆුඩ් ෂෙල්ටර් තුනක් අපි කිව්වේ. ඇඳුම් කෑම නිවහනක්. ඔය තුනට පස්සේ අත්‍යවශ්‍යම දේ තමයි රක්ෂණය කියන එක. මොකද ඔය තුන රඳාපවතින ආදායම. ආදායම නැති වෙච්ච දාට ඔය තුන ගැන ඉන්න එක්කෙනෙකුට හිතන්න වෙනවා. මෙයා කුලීගේ කරන් හිටිය කුලී ගෙවන්නේ කොහොමද? ළමයි දෙන්නෙක් ඉන්නවනේ ළමයි දෙන්නට කන්න දෙන්නේ කොහොමද? ඒ ළමයි දෙන්නට ඇඳුම් අරන් දෙන්නේ කොහොමද? ඉස්කෝලේ අරන් නැතුව හිටියත් කමන්නේ කන්න බොන්න දෙන්න ඕනේ. හරි. ඔය තුන ගැන ඔය තුන රඳාපවතින ආදායම උඩ. ආදායම රඳාපවතින ඔයාගේ
පැවැත්ම උඩ. ඔයා ජීවත් වෙනවද නැද්ද කියන එක උඩ. ඔයා මේ ක්‍රියාශීලීව ජීවත් වෙනවද නැද්ද කියන එක උඩ. එතකොට ක්‍රියාශීලීව ජීවත් වෙනවා කියන එක අද වුණාට හෙට ඒක වෙන්න පුළුවන්ද කියන ප්‍රවණතාවය ඉතා අඩු වෙන්න පුළුවන් 5%ක් වෙන්න පුළුවන් 10%ක් වෙන්න පුළුවන් 1%ක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හරිද හැබැයි 100%ක් වෙන්නත් පුළුවන් හෙට ඔයා ගෙදර යනකොට ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් ඩිසේබල් වෙන්න පුළුවන් 100% ඒක අපි දන්නේ නැහැ 100% කිසි කරදරයක් නැතුව ගෙදර යන්න අන්නේ පොඩි අපි කියන්නේ පොඩි probability එක ඒක ඔයගොල්ලෝ කව කරගන්න ඕනේ අපි කියන්නේ ඒකට ලොකු වියදමක් කියන්නේ නැත්තම් ඒක කව කරන්න පුළුවන් ආදායමක් ඔයාලට හම්බ වෙනවා නම් ඇයි අපි ඒක නොකරේ ඒක නොකර හිටීමෙන් කොච්චර අවදානමකට ඔයා ලක් වෙනවද ඔයාගේ පවුල ලක් කරලා තියෙනවා කරන්නම බැරි නම් නොකර හිටියට කමන්නේ දැන් ඔයාට කිව්වොත් ගෙදර හැම කෙනෙකුටම වාහනයක් කරන් දෙන්න කිව්වොත් කරන්න බෑනේ හරිද කරන්නම් බැරි දෙයක් නේ නමුත් මම කිව්වොත් ඔයාගේ ආදායමෙන් 5% සමහරවිට ඒ 5% දැන් ඔයාට කියන්නකෝ රුපියල් 50000ක් හම්බ වෙනවා කියලා අපි ඒකේ රුපියල් 500ක් අයින් කරන්න 49500ක් කියන්නකෝ මට කියන්නකෝ 49500ක් හම්බ වෙන එක්කෙනෙක්ගේ 50000ක් හම්බ වෙන එක්කෙනෙක්ගේ ජීවන තත්ත්වයේ තියෙන වෙනස මොකද්ද ලොකු වෙනසක් නැහැ නේ 49500ක් හම්බ වෙන එක්කෙනයි 50000ක් හම්බ වෙන එක්කෙනයි දෙන්නම තමයි එක මට්ටමටම ජීවත් වෙන්න පුළුවන් ඇත්තම 49000ක් හම්බ වෙන එක්කෙනෙකුගේ 50000ක් හම්බ වෙන එක්කෙනෙකුගේ අතර ලොකු වෙනසක් තියෙනවද? ඒත් නැහැ. අන්නේ 1000 තමයි මම වෙන් කරන්නේ. කියන්නේ අර කියන ලොකු අවදානම. ඒක 100%ක් වෙන්න පුළුවන්, 5%ක් වෙන්න පුළුවන්. ඒක කව කරන්නේ. ඒක කව කරන්නේ මොකටද? ඔයාගේ ෆැමිලි එකට කෑම, ඇඳුම්, නිවාස පාසු. ඔය තුන රැක දෙන්න. ඔයා ඉන්නෙත් ඕකටයි, ඔයා කරන්නෙත් ඉන්න එකන් ඕකයි. ඕක නොකොලොත් ඔයා ලොකු වැඩිකාරයෙකුත් වෙනවා පවුලම අනාථ වෙනවා ඒක ඒ ප්‍රශ්නේ ගැන ඔයා හිතන්නේ දවස ගානේ ජීවත් වෙනවා ඇර ඔය ප්‍රශ්නේ ගැන හිතන්නේ එතකොට ඔය ප්‍රශ්නේ ගැන හිතන එක තමයි රක්ෂණය කියන්නේ එතකොට දැන් ක්‍රිෂාන්ත මට කියන්න රක්ෂණය අවශ්‍යයි ඒකට ලොකු වියදමක් කරන්නේ නැත්තම් ඒක කරන්න පුළුවන් දෙයක් නම් ඇයි නොකර ඉන්නේ කියන එක තමයි අපිට තියෙන ලොකු ප්‍රශ්නේ. නොකර ඉන්නේ කිසි කෙනෙක් අර අනිත් පැත්ත ගැන හිතන්නේ. ඒ පැත්ත ගැන අපි ලොකු අවධානයක් යොමු කළ යුතුයි කියන එක තමයි රක්ෂණ ක්ෂේත්‍රයේ රක්ෂණය කරන කට්ටිය ගිහිල්ලා මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. හැබැයි මිනිස්සුගේ ප්‍රවණතාවයක් තියෙනවා ඒගොල්ලෝ ඔය ඕවා නෙගටිව් කියලා නේ හිතන්නේ. ඍණාත්මක කියලා හිතන්නේ. ඔය අපෝ ඒ ගැන කතා කරන්න එපා. අන්න එතනින් එළියට ගන්න තමයි අපි මේ රක්ෂණය කියන කට්ටිය පුරුදු කරලා අරින්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ අත්‍යවශ්‍ය දෙයක් ගැන. අවශ්‍ය දෙයක් ගැන නෙමෙයි. අත්‍යවශ්‍ය දෙයක් ගැන ජීවිතේට. ඒ කියන්නේ ගොඩකට අවබෝධ නැතිකම තමයි තියෙන්නේ. ඒ අවබෝධයක් නොහිතනකම. ඒගොල්ලෝ හිතන්නේ නැහැ ඒ ගැන. දැන්ස මම අහලා තියෙනවා බුදුන් වහන්සේ කියනවනේ ආපදාසු භවිෂති කියලා කොටසක් අයින් කරන්න කියලා ආපදාවකදී මේ තමන් උපයන ධනෙන් කොටසක් අයින් කරන්න කියලා. එතකොට එන්නේ ඒක තමයි උතන රක්ෂණයේදී අපි මේ විග්‍රහ කරගන්න තියෙන්නේ. ඔව්. තමන් උපයන ධනෙන් කොටසක් අනාගත සුරක්ෂිතතාවය සඳහා මොන ඒ ව්‍යසනයකදී බේරගන්න තියෙන දෙයක් නේද ඒක බලුවම. දැන් අපි කියන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන්, ඉතුරු කරන්න පුළුවන්, බැංකුවේ දාන්න පුළුවන්. ඒව නොකර ඉන්න ඕනේ. ඒව කරන ගමන් අපි කියන්නේ පවුල ආරක්ෂා කරන්න. ඔයාගේ ආදායම ආරක්ෂා කරන්න. ඒකට ඔයා වැඩිපුර සල්ලි ගන්න දාන්නෙත් නැහැ, ගන්න බැරි සල්ලි ගන්න දාන්නෙත් නැහැ. ඒක ඔයාට ගන්න පුළුවන් කවදා හරි දවසක. නමුත් ඒකෙන් ලොකු සේවයක් වෙනවා. ඒකෙන් ඔයාගේ පවුල ආරක්ෂා වෙනවා ටික කාලයකට හරි. මුදලක් ඉතුරු කරාම දැන් මේ මුදල ගත්තොත් බැංකුවේ එකපාරට මේ මුදල එතනින් ඉවරයි. නමුත් රක්ෂණයේදී අපි සමාජලට සම්පූර්ණ මුදල ගෙවලා නැහැ කොටස් පොඩි ප්‍රමාණයක් ගෙවලා තියෙන නමුත් අපිට ප්‍රතිලාභය හම්බ වෙනවා ක්ෂණික දෙයක් සිද්ධ වුණා. ඔව් දැන් මෙහෙමනේ මිනිස්සු හැමදාම ක්‍රිෂාන්ත දැන් සල්ලි තිබුණාම ඉඩම් කෑල්ලක් ගන්න. ඇයි ඉඩම් කෑල්ල ගන්න? ඒ ආයෝජනය අනාගතේ තව වැඩි වෙලා එකක්
එකක් අනාගතයෙන්. නමුත් ඒ වැඩි වෙලා විකුණලා ලාභ ගන්න කට්ටියට වැඩිය ඒගොල්ලෝ බිස්නස් එකක් තාල්ටනේ කරන්නේ. ට්‍රේඩින් කරන්නේ. ඒ වෙන්ඩේසි කොම්පැනි. එහෙම නෙමෙයි දැන් සාමාන්‍ය මිනිස්සු ඉඩම් කැල්ලක් ගන්නවා. සල්ලි දෙන්නේ ඇයි ඉඩම් කැල්ලක් ගන්න? ඒක තමන්ගේ සුරක්ෂිතතාවයක් හැටියට තමයි ඒක දකින්නේ ගොඩක් වෙලාවට. තමන්ට අනාගතේ ගියක් දොරක් හදාගන්න. මොකද එදාට ඒ තමන්ටද තමන් දැන් ගෙදර ගිහින් තමන්ගේ දරුවන්ට එතකොට අපි හැම එක්කෙනෙක්ම වැඩිපුර සල්ලි දෙනවා අපි බලනවා ඒක ආයෝජනයක් කරන්න. ඒක ඒ ආයෝජනය කරන්නේ කාටද? පවුලට. ඒ ආයෝජනය කරන්නේ කාටද? ළමයින්ට. එතකොට දැන් ළමයි දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙකුට ඉන්න ගිය දෙනවා අනිත් එක්කෙනාට ගයක් හදාගන්න තව ඉඩම් කැලක් ගන්නවා. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි සල්ලි අතේ තියෙනකොට අපි කරන්නේ අපිට තියෙන වත්කම් වැඩි කරගන්න. හරිද? වත්කම් වැඩි කරන්න ඉඩමක් ගන්න ගියොත් ඉඩමේ වටිනාකම ලක්ෂ 30ක් කියන්නකෝ. ඔයා ලක්ෂ 30ක් හම්බ වෙනකන් ඉන්න ඕනේ ඉඩම ගන්න. ලක්ෂ 30 දීලා ඉඩම ගත්තට පස්සේ අන්න ඔයාගේ වත්කම ලක්ෂ 30කින් වැඩි වුණා. හරිද? හැබැයි ලක්ෂ 30 හම්බ වෙනකන් කොච්චර කල් ඉන්න වේද ඔයාලා? තමන් ඉතුරු කිරීම ප්‍රමාණය අනුව තමයි ඒක. ඉතුරු කිරීම ප්‍රමාණය කොච්චර? මාසෙකට අපි හිතමු 10000ක් ඉතුරු කළා කියලා. එතකොට අවුරුද්දකට ඉතුරු කරන්නේ ලක්ෂ 1,20,000. අවුරුදු කීයක් ඉන්න ඕනද? ලක්ෂ 30ක් ඉතුරු කරන්න. අවුරුදු 10කට අවුරුදු 10ක් ගියත් ලක්ෂ 12ක් ඉතුරු වෙන්නේ. ඒක තමයි. අවුරුදු 20ක් ගියොත් 24යි. එතකොට ඔයා හිතනවා දැන් දෙවෙනි ළමයාට දැන් මේගේ පළවෙනි ළමයාට දුන්නාම දෙවෙනි ළමයාට ගියක් හදාගන්න ඉඩම් කැලක් අරන් දෙන්න ලක්ෂ 30ක් විතර එයයි. නමුත් ඔයයි නෝනා එකතු වෙලා පුළුවන් තරම් ඉතුරු කරනවා. ලක්ෂ 30. අවුරුදු 30ක් කියන්නකෝ. ඔයා අවුරුදු 30ක් ඉතුරු කරලා දෙවෙනි ළමයාට ගියක් අරන් දීලා ඉවරලා එතකොට ඔයා හිතනවා ළමයි දෙන්නට මං සමව සැලකුවා කියලා. දැන් ඔයාගේ වයසේ හැටියට තව අවුරුදු 30ක් 35 ජීවත් වෙනවා කියන එක ගැරන්ටිද? ගැරන්ටි නෑ. හරිද? කාටද ගැරන්ටි? කාටද ගැරන්ටි අවුරුදු 30ක් ජීවත් වෙන්න පුළුවන් කියන එක? කිසි කෙනෙකුට ගැරන්ටි නෑ. හැබැයි ඔයා ඉතුරු කරන ගමන් ඒ ලක්ෂ 30 ජීවත් වුණොත් ඉඩම් කැල්ල ගන්න පුළුවන් ඉතුරු කරනවා. ඉතුරු කරන ගමන් අනිත් අවුරුද්දේ හෙට අවුරුදු දෙකකට පස්සේ වාට මොකක් හරි වුණොත් ඒත් ලක්ෂ 30 තියෙනවා. ඒත් අර ළමයාට ඉඩම් කැල්ල තියෙනවා. එහෙම ක්‍රමයක් හදලා දුන්නොත් හොඳද? ඒක තමයි හොඳනේ. ඒක හොඳයි. ඒක හොඳයි. ඒකට රුපියල් 1000ක් දාන්න. ඉන්ෂුරන්ස් එකේ. රුපියල් 1000 දාපු ගමන් ලක්ෂ 30 තියෙනවා. ඔයාගේ වත්කම ලක්ෂ 30කින් වැඩි වුණා. ඔයා අවුරුදු 30ක් බලන් ඉන්න ඕනේ නැහැ. අවුරුදු 30ක් බලන් ඉන්න ඕනේ නම් අවුරුදු 30ක් බලන් ඉන්න එක අවදානමක් නම් ඔයාට ගැරන්ටි හේකුත් නැත්තම් ඒ ගැන ඔයාට කියන්නත් බැරි නම් ඇයි ඉතින් අද කරන්නේ නැත්තේ? අද ලක්ෂ 30 ළමයාට ලක්ෂ 30 තියෙනවා. ඉන්ෂුරන්ස් පොලිසියක් ගන්නවා. ළමයා දානවා බෙනිෆිෂියරි දාලට මට හෙට මොකක් හරි වුණොත් ළමයාට ලක්ෂ 30 තියෙනවා. ළමයාට ඉඩමක් තියෙනවා. බාණ්ඩ කොච්චර මනස නිදහස් වලට නිඳ යනවද කියලා. අර වගේ අවුරුදු ළමයි දෙන්නට ප්‍රොපර්ටි දෙකක් තියෙනවා. මම හිටියත් මම නොහිටියත් බාණ්ඩ ඔයගේ මනස හැලු කරපු දාලා විනාඩියක් ඇතුළතම නැත්නම් අවුරුදු 30ක් යනකම් ඔයා බොහෝම බයෙන් ජීවත් වෙන්න මේ දෙවන්නේ ළමයාට ඉඩම් කැල්ල අරන් දෙන්න පුළුවන් ද කියලා. හදිස්සියම නැති වුණොත් මොනවාරි මට කර මම බැරි වෙනව නේද කියන බයත් එක තමයි බයත් එක්කලා ජීවත් වෙන්නේ. අරගෙදි නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔව්. ක්‍රිෂාන්ත මට විරුද්ධ වෙන්න ඕන. ඔයා විරුද්ධ වෙලා කතා කළොත් ඔයාට තව දේවල් දැනගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මම මේ කතා කරනකොට ක්‍රිෂාන්තත් මායික්ලා ඇග්‍රී වෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍යයි කියන එක ක්‍රිෂාන්තත් පිළිගන්නවා. දැන් බලන්නකෝ දැන් ඔයා අපි සේරම සල්ලි එකතු කරන්නේ එතකොට ප්‍රොපර්ටිස් ගන්නේ වත්කම් එකතු කරගන්නේ අපිට නෙමෙයි. මම මිලියන ගාණක් එකතු කරලා තියන්නේ දැන්. මට නෙමෙයි මේ ළමයි දෙන්නට. ඒක හැම කෙනෙකුම බලාපොරොත්තු මට හෙට වුණත් මට හිතෙනවා තවමදි කියලා මේ ළමයි දෙන්නට. තාත්තගේ ඕනම තාත්තා කෙනෙක්ගේ. හරිද? ඒ ඉතුරු කර. දැන් ඉතුරු කරන්න බැරි තාත්තලා කොච්චර ඉන්නවද 100ට? ඔයා හිතලා දාන්න. 175ක් විතර ඉන්නවා. 175ක් විතර ඉතුරු කරගන්න බැරි දා. ඒතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ළමයින්ට මොනවද තියලා යන්නේ? පුළුවන් නම් ඉතුරු කරනවා. බැරි වුණොත් මම නොහිටියත් මගේ අදිෂ්ඨානෙ ඉෂ්ට වෙනවා. ඔයාගේ මනස පුදුම තාලට හැල්ලු වෙන්නේ නැති දැන් මේකේ.